දිනමුදි විජය YouTube channel එකට අදත් ඔයාලා හැමෝම ආයිබුවන් කියලා සාදරයෙන් පිළිගන්නවා. අද අරන් ආවේ හැමෝම ඉන්න ක්‍රෑෂ් ගේම් එකේ අලුත් ස්ට්‍රැටජි එකක් ගැන. හැමෝම කියන ක්‍රෑෂ් ගේම් එකේ ස්ට්‍රැටජි එකක් අලුතෙන් අරන් එන්න. තිබුණු ගොඩක් ස්ට්‍රැටජි ගොඩක් අයට වැඩ කරලා තියෙනවා. ඉතින් තව අලුත් එකක් අරන් එන්න කියලා ගොඩාක් දෙනා ඉල්ලුවා. ඉතින් ඒ නිසා තමයි මේ ක්‍රෑෂ් ගේම් එකේ අලුත් ස්ට්‍රැටජි එකක් අපි අරන් එන්න ආවේ. මේක පොඩි මුදලක් තියෙන කෙනෙකුට කරන්න පුළුවන්. එයාට ලොකු රිස්ක් එකක් ගන්න නැතුව. දැන් අපි 5x 10x ස්ට්‍රැටජි අරන් ආවනේ. ඒවා හයි රිස්ක් ගේම්. ඒ වගේම හයි ප්‍රොෆිට් ඒවා. ඉතින් අපි මේ අරන් ආවේ රිස්ක එක අඩුවෙන් ලෝරිස් හැබැයි ලෝ ප්‍රොෆිට් තමයි ලෝරිස් නම් ලෝ ප්‍රොෆිට් එකක් තමයි කොහොමත් තියෙන්නේ. ඉතින් ලෝ ප්‍රොෆිට් එකක් ගන්න වගේම රිස්ක් එක අඩු කරලා පොඩි බැලන්ස් එකක් තියෙන කෙනෙකුට උනත් කරගන්න. මේක ලොකු බැලන්ස් එකක් තියෙන කෙනෙකුට කරන්න බැරි කමක් නැහැ. එයාටත් පුළුවන් රිස්ක් එක අඩුවෙන් තමන්ගේ ෆන්ඩ් එක මැනේජ් කරගෙන ෆන්ඩ් එක බේරගෙන මේ ගේම් එක ප්ලේ කරන්න. ඉතින් මේ ස්ට්‍රැටජි අනිවාර්යෙන් වැඩ කරනවා හරියට කරොත්. මොකද ඔයාගේ සයිකොලොජි හදා ගන්න ඕනේ. ඉතින් මං ඔයාලට කියලා තියෙන උපරිම දවසට 5 පාටට ඔයා ලොස් වුණොත් එතනින් එහාට මේ ගේම් එක ප්ලේ කරන්න එපා. මොකද හෙටත් ප්ලේ කරන්න ඔයාගේ කවුන්ට් බැලන්ස් එක ඉතුරු කරගන්න. ඒ වගේම තමයි ඔයාගේ බැලන්ස් එක කියනවා රුපියල් 1000කින් නම් පටන් ගන්න. ඔයා එක 5000 කරගත්තට පස්සේ අද දවසේ බෙටින් වලින් ඉවත් වෙන්න. මෙහෙම කරොත් තමයි ඔයාට මේකේ දිගටම පැවැත්මක් තියෙන්නේ. එහෙම නැතුව රුපියල් 5000ක් වා ගත්තාම අපට සිරඩේ මරුනේ කියලා ඔයා කරන්නේ රුපියල් 1000න් පටන් ගත්ත එක ඔයා එකපාර රුපියල් 5000 6000 දානවා බෙට්මට. එහෙම කරන්න යන්න එපා. ඔයාගේ account balance එක පයින්ස කරන්න. දැන් ලක්ෂ 5ක වගේ account balance එකක් තියෙන කෙනෙකුට 5000ක් දැම්මම කමක් නැහැ. මම මේ කියන්නේ රුපියල් 1000න් 2000න් 10000ක වගේ දාලා පටන් ගන්න කෙනෙකුට. ඒ වගේ කෙනෙක් පොඩි ස්ටේක් වලින් යන එක තමයි හොඳම දේ. එයා රුපියල් 100න් නම් දාන්නේ. එයා 500ක් කරගත්තාම දවසට අයින් වෙන්නේ. ඒ ඇති හොඳටම. රයිට් ඒ වගේ තමයි මේ ගේම් එක ප්ලේ කරන් යන්න ඕනේ. ඉතින් අනිවාර්යෙන් මම මේ කියපු ටික ෆලෝ කරන්න. නැත්නම් ඔයා ලොස් වෙනවා තමයි. ඊට පස්සේ account එක වොෂ් කරගෙන මට බයිනවා. ඉතින් එහෙම කරන්න එපා. ඔයාට මං කියලා තියෙන මේ කියලා තියෙන විදිහට විතරක් කරන්න. රයිට් එහෙම නැත්නම් ඉතින් කොහොමත් ලොස් වෙනවා තමයි. වැඩි තණ්හාවට යන්න එපා. ඉතින් අනිවාර්යෙන් මේ ස්ට්‍රැටජි වැඩ කරන්නේ හැමදාම කියන වගේ ට්‍රිපල් 8 ස්ටාර්ස් වලට විතරයි. ඔයාට 1x bet වල මේ ස්ට්‍රැටජි ගොඩක් දුරට වැඩ කරන එකක් නැහැ. ඒ නිසා කැමති නම් ට්‍රිපල් 8 ස්ටාර්ස් account එකක් ක්‍රියේට් කරගන්න. ඒ වගේම තමයි ඔයා ඩිපොසිට් කරන ෆස්ට් ඩිපොසිට් එක රුපියල් 1000ක් දැම්මොත් ඒක 2000ක් වෙලා හම්බ වෙනවා. ඔයා රුපියල් 10000ක් දැම්මොත් ඒක 20000ක් වෙලා හම්බ වෙනවා. ඉතින් ඒක ගන්න නම් ඔයා අනිවාර්යෙන්ම ප්‍රීමියම් ප්‍රොමෝ කෝඩ් එක පාවිච්චි කරන්න. ඒ වගේම තමයි පල්ලෙහා පළවෙනි කමෙන්ට් එකේ තියෙන Telegram group එක. ඔයා ඒකට join වුණාට පස්සේ ඔයාට registration වෙන්න ඕනේ. original link එක ගන්න පුළුවන්. Google search කරලා ගියොත් එහෙම මේ ට්‍රිබල් 8 ස්ටාර්ස් වල ගොඩක් fake website එනවා. ඒ වගේ fake එකකට වුණොත් එහෙම ඔයා දාන deposit එක පවා නැති වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා අනිවාර්යෙන් පල්ලෙහා පළවෙනි කමෙන්ට් එකේ තියෙන Telegram group එකට join වෙලා original link එකෙන් register වෙන්න. හැබැයි ඔයා Telegram group එකට join වුණාම ඔයාට විනාඩි 5යි link එක display වෙන්නේ. විනාඩි 5න් link එක expire වෙලා යනවා. ඉතින් ඒ නිසා එහෙම මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් එහෙම ඔයාලා විනාඩි 5ක registration එක වෙන්න බැරි වුණොත් එහෙම group එකේ උඩම pin කරලා තියෙනවා message එක. ඒක click කරලා ඔයා registration link එක ගන්න පුළුවන්. ඉතින් අනිවාර්යෙන් මේ promo code එක පාවිච්චි කරන්න මන් දෙන ස්ට්‍රැටජි හරියට ෆලෝ කරන්න. එහෙම වුණොත් ඔයාලට ගේමක් ගහගෙන යන්න පුළුවන්. එහෙම නැත්නම් වැඩි තණ්හාවට ගියොත් එහෙම ඔයාගේ account එක wash කරගන්න තමයි වෙන්නේ. crash game එක හොයාගන්න හැටි හැමෝම දන්න හින්දා මම අලුතෙන් කියන්න යන්නේ නැහැ. මේ ස්ට්‍රැටජි වැඩ කරන්න මෙන්න මේ විදිහට ෆලෝ කරොත් විතරයි. ඔයා ඉස්සෙල්ලම බලන්න ඕනේ, බලන් ඉන්න ඕනේ 3ට වඩා එකක් වැඩිපුර යනකම්. 3ට වඩා එකක් වැඩිපුර ගියාට පස්සේ ආයෙ බලන් ඉන්න ඕනේ 3ට වඩා අඩුවෙන් එක දිගට 3ක් යනකම්. රයිට්. බලන් ඉමු කොහොමද කියලා 3ට වඩා එකක් යනකම් බලන් ඉමු. මේක ලොස් වෙන්න කියන්නේ ලොස් වෙන්න අවස්ථාවක් නැති නැහැ තියෙනවා. හැබැයි අපි 5 පාරක් දක්වා යනවා. ඔයා දාන පළවෙනි එක ලොස් වෙනවා කියලා බය වෙන්න එපා. 2 3 ලොස් වෙන්න පුළුවන්. රයිට් එහෙම වුණත් ගැටලුවක් නැහැ. 4 5 වින් කරන්න chance එක තියෙනවා. හැබැයි සමහර අය කිය එකක්වත් එහෙනම් ලොස් වෙන්න බෑනේ කියලා. එහෙම කරන්න බෑ. මොකද මේ බෙටින් සයිට් නේ. ඉතින් ලොස් වෙන්න අවස්ථාවක් තියෙනවා. අපි කරන්න ඕනේ ලොස් එක අවම කරගෙන ප්‍රොෆිට් එක වැඩි කරගන්න එක. ඉතින් සමහර කමෙන්ට් දාලා තිබ්බා මේ ඔබ කියනවා ලොස් වෙනවනේ කියලා. එකක් ලොස් වෙලා දිනවනේ පේනවනේ කියලා. ඉතින් එහෙම ලොස් නොවි කරන්න පුළුවන් කමක් නැහැ. අපි forex කරන්න ගියත්, binance කරන්න, binance වල crypto කරන්න ගියත්, ඒ වගේම මොන දේ කරන්න ගියත් අපිට ලොස් ප්‍රමාණයක් එනවා. 100ට 100ක් අපි win කරන්නෙත් නැහැ. 100ක් අපි ලොස් වෙන එක වෙන්නෙත් නැහැ. ඉතින් එහෙම නැතුව ලොස් වෙන ප්‍රමාණය අඩු කරගෙන winning chances වැඩි කරගන්න එක තමයි අපි කරන්න ඕනේ. එහෙම නැතුව ලොස් එකක්වත් ලොස් යන්නේ නැහැ කියලා මට කියන්න බෑ. ඒ මොකද එහෙම කරනවා සම්පූර්ණ එක බොරුවක්. ලොස් එකක් දෙකක් කියනවා. ඒ ලොස් ටික මැනේජ් කරගෙන තමයි අපි කරගෙන යන්න ඕනේ. රයිට්. දැන් බලනවා මේ ටික දැම්මම ඔක්කොම ලොස්නේ. ඉතින් අපි මේ බලන් ඉඳලා කරන්නේ ලොස් යන ප්‍රමාණය අවම කරගන්න එක. මේ ස්ට්‍රැටජි ෆලෝ කරන එකෙන් වාගේ වෙන්නේ වාගේ තියෙන ෆන්ඩ් එක මැනේජ් කරගන්නවා. ඊට පස්සේ වාගේ සයිකොලොජි මැනේජ් කරගන්නවා. මේ දේවල් මැනේජ් කරගෙනවා ගේම් එක ප්ලේ කරද්දී ඔයා ලොස් වෙන තියෙන chance එක ගොඩක් අඩුයි. රයිට් මේක ගියෙත් නැහැ. අපි බලන් ඉමු 3ට වඩා එකක් වැඩිපුර යනකම්. සමහර වෙලාවට ඔයාට විනාඩි 10 15 20 ඉවසීමෙන් බලන් ඉන්න වෙනවා. මොකද මේ ගේම් එකේ ගේමක් ගහනවා නම් එයාට අනිවාර්යෙන් ඉවසීමෙන් බලන් ඉන්න වෙනවා. ඉවසීම තියෙන්න ඕනේ. අපි බලමු මේකවත් යයිද කියලා. ඉතින් සමහර අවස්ථා එනවා 3ට වඩා එකක් ගියාට පස්සේ දෙක දෙවෙනි එක කියන්නේ අපි ගණන් කරන පළවෙනි එක දෙවෙනි එක
ගැට්ටුවක් ඇවිල්ලා 3ට වඩා අඩුවෙන් යනවා. හැබැයි තුන්වෙනි එක 3ට වඩා යනවා. එතකොට මොකද කරන්නේ? හැබැයි ආයි අපි කරන්න ඕනේ. ආයි 3ට වඩා එකක් යනකම් ඉඳලා ගණන් කරලා පටන් ගන්නවා. ඒ 3ට වඩා එකක් ගියා නම් ආයි එකේ ඉඳන් ගණන් කරන් හරි. හරියට මේක 3ට වඩා ගියා. බලමු ඊළඟ කොහොමද කියලා. හරි. ඒක 3ට වඩා ගියා. දැන් මෙතන ඉඳන් අපි එක දිගට 3ට වඩා සංඛ්‍යා අඩුවෙන් 3ක් ගියොත් අපිට 4 මේක බෙට් කරන්න පුළුවන්. අපි දෙකෙන් ටේක් වින් ගන්නවා. සමහර කෙනෙකුට මේක ස්පීඩ් යනවා නම් ඔයා කරන්න ඔටෝ ටේක් වින් දාගන්න. ඔටෝ බෙට් දාලා ඔටෝ ටේක් වින් දාගත්තම හරි. රයිට්. මේකත් ගියා. දැන් අපි ආයි බලන් ඉඳලා මොකද ගණන් කරනවා. රයිට් මේක ගියා ගැටලුවක් නැහැ. දැන් අපි මෙතන ඉඳන් ගණන් කරන්න පටන් ගන්නවා ආයි 3ට වඩා අඩු සංඛ්‍යා යනකම්. දැන් සමහර කෙනෙකුට හිතන්නේ අප්පා මේක 10x ගියා නම් අපි දැම්මනම් ගොඩනේ කියලා. ඉතින් ඔයා දන්නවා 10x යන්නේ කොයි විදිහද කියලා. ඉතින් ඒ නිසා එහෙම හිතන්න එපා. එහෙම හිතන්න ගියොත් ඔයා ලොස් වෙන එක තමයි වෙන්නේ. රයිට් බලමු මේ තුන එක දිගට යයිද කියලා. ඉතින් හැම වෙලාවෙම මේ වගේ එක දිගට යන්නේ නැහැ. ඒ නිසා ඔයාට ඉවසීමෙන් බලන් ඉන්න වෙනවා. හරි එකයි. තව දෙකක් ගියොත් හතරෙන් දාන්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම ප්‍රොමෝ කෝඩ් එක පාවිච්චි කරන්න. ප්‍රොමෝ කෝඩ් එක පාවිච්චි කරොත් ඔයාට 100% ඩිපොසිට් බෝනස් එක හම්බ වෙනවා. කලින් කිව්වා වගේ ඔයා දාන මුදල ඩබල් වෙලා ඔයාට හම්බ වෙනවා. රයිට් බලමු මේක කොහොමද කියලා. මේ වගේ හරි මේකත් 3ට වඩා ගියා. එතකොට එකක් 3ට අඩුවෙන් ගියා. හැබැයි දෙවන එක 3ට වඩා ගියා. එහෙනම් මොකද්ද මම කියලා තියෙන කරන්න කියලා. ඔයා ආයෙ දැන් මෙතනින් පස්සේ එක ඉඳන් ගණන් කරන්න පටන් ගන්න ඕනේ. ගැටලුවක් නැහැ කොච්චර ගියත් මම කියන්නේ මේ ස්ට්‍රැටජි වැඩ කරන චුට්ටක් කරලා බලන් ඉන්න ඕනේ. ඉවසීම නැති කෙනෙකුට නම් මේකේ පැවැත්මක් නැහැ. රයිට් මේක 20x දක්වා ගියා. රයිට් බලමු මේක කොහොම වෙයිද කියලා ඊළඟට. හරි මේක බලමු. අනිවාර්යෙන් ඉවසීමෙන් බලන් ඉන්න ඕනේ. හරි මේකත් 3x පැනලා ගියා. රයිට් මේක මෙහෙම බලන් ඉන්න ගියොත් වීඩියෝ ගොඩක් දික් වෙන එක විතරයි වෙන්නේ. ඒ නිසා මම වීඩියෝ එක පොඩ්ඩක් පෝස් කරලා එක දිගට 3ක් අඩුවෙන් ගියහම මම වීඩියෝ එක හපව අරන් එන්න. එක දිගට බලමු මේකත් ඇයිද කියලා. මේක ගියොත් මම වීඩියෝ එක පෝස් කරනවා. හරි අවුලක් නැහැ. බලමු මේ දෙක මොකක් වෙයිද කියලා. තව දෙකක් ගියොත් අපිට බෙට් කරන්න පුළුවන්. හරි තව එකක් ගියොත් අපිට බෙට් කරන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ඔටෝ ටේක් වින් දාගන්න. මොකද දෙකෙන් ගන්න ඕන හින්දා. මම දාන්නේ නැහැ. ඔයා දාගන්න අනිවාර්යයෙන්ම. මේකත් 3x පැනලා ගියොත් අපිට ආයෙ මුලදම් බලන් ඉන්න වෙනවා. 3x යයි වගේ. හරි. මේකත් 3x ගියා. දැන් ආයෙ මුලදම් ගණන් කරන්න වෙනවා. ඉතින් මේ අනිවාර්යෙන් පොඩ්ඩක් ඉවසීමෙන් වැඩ කරන්න. මම වීඩියෝ එක පෝස්ට් කරලා ආයෙ වට අරන් එන්න. මම මේක දානවා බලන්න මොකද වෙන්නේ කියලා. මම කියන්නේ පළවෙනි එක දෙක ලොස් වෙන්න පුළුවන්. ගැටලුවක් නැහැ. මොකද ඔයා පස් පාරක් වගේ යන නිසා ඒක එච්චර ප්‍රශ්නයක් කරගන්න එපා. බලමු මේක හරි ඔයා දකින්න ඇති මම ටේක් වින් ගත්තා. මම ටේක් වින් එක මට ෂුවර් හින්දා මම පොඩ්ඩක් අල්ලන් ඉඳලා තමයි ටේක් වින් එක ගත්තේ. ඔයා ගන්නවා නම් ඔයාට අර මම කිව්ව ටයිම් එකේ ගන්න. 2x වලින් ගන්න. හරි 980. ඔයා දැක්කම 2x ගියා නම් මේක අනිවාර්යෙන් වින්නේ. මම 3ක් බලන් ඉඳලා මේක දැම්මේ. ඒක 2x වලින් ගත්තා නම් අනිවාර්යෙන් වින්. මට මේක ෂුවර් හින්දා යයි කියලා හිතුන හින්දා මම ඔයගේ වැඩිපුර ගණක් දාලා ගත්තේ. ඉතින් ඔයා අනිවාර්යෙන්ම 2x වලින් ගන්න. 2x වලින් නවතින්න. ඊට වඩා යන්න එපා. එහෙම ගියොත් එහෙම ලොස් වෙන්න පුළුවන්. ඉතින් 2x වලින් අනිවාර්යෙන්ම ටේක් වින් එක ගන්න. ඔයාට එකපාර ටේක් වින් ගන්න අමාරු නම් ඔටෝ ටේක් වින් මෙතන දාගන්න පුළුවන්. ඒ කියන්නේ ඔටෝමැටිකල් ටේක් වින් එක දාගන්න පුළුවන්. ඔටෝ බෙට් දාගන්න පුළුවන් මෙතන. ඔටෝ බෙට් දාගන්න මෙතනින් ඔටෝ බෙට් ගිහිල්ලා ටේක් වින් එක මෙතන ඩබල් දාන්න එපා. මෙතන මවුන්ට් එක මෙතන දැම්මා. මැක්සිමම් මවුන්ට් එක මෙතන 20000 දාන්න. එහෙම නැත්නම් ඩබල් වෙවි යනවා. ඒ කියන්නේ ඔයා දාන ගාන මෙතන දාන්නත් ඕනේ. ඊට පස්සේ ඔඩ් එක දෙක දාන්න. රයිට් මෙතන දෙකකින් ඔයා ටේක් වින් ගන්න පුළුවන් ඊට පස්සේ. ඊට පස්සේ ඔටෝ බෙට් දැම්මහම මම මෙතන රුපියල් 100ක් දාලා ඔයාට ඔටෝ බෙට් පෙන්නන්නම්කෝ. හරි ඊළඟ මම මේක ලොස් වෙන්න පුළුවන්. මම ඊළඟ ඔටෝ බෙට් දාලා තියෙනම් ඔයාලට පෙන්නන්න දැනගන්න ඕනේ. මම බලලා නෙමෙයි මේක දාන්නේ. ඔයාට ඔටෝ බෙට් වැඩ කරන්නේ කොහොමද කියලා පෙන්නන්න ඕන නිසා තමයි මේ දාලා තියෙන්නේ. රයිට් රුපියල් 100යි. මේක දෙකට වඩා ගියොත් අනිවාර්යයෙන්ම දෙකෙන් ක්ලෝස් වෙනවා. යයිද නැද්ද කියන මම දන්නේ නැහැ. මොකද මම මේක බලලා නෙමෙයි දාන්නේ. ගියොත් ඔටෝට ඒක වින් එනවා. රයිට් බලන්න. හරි. දැක්කම ඔටෝමැටිකලි ටේක් වින් එක ආවා. මම මුකුත් ක්ලික් කරේ නැහැ. ඔටෝමැටිකලි ටේක් වින් ආවා. ඉතින් ඒ හින්දා ඔටෝමැටිකලි දාගන්න. එතකොට ඔයාලට ගැට්බක්ස් කරගන්න යන්න පුළුවන්.
රයිට් මම මේක බලලා නෙමෙයි දැම්මේ. ඒ නිසා මේක විදිහට කරන්න යන්න එපා. මම ඔයාලට පෙන්නන්න ඕන නිසා ඔටෝට එකකින් දාගන්නේ කොහොමද කියලා ඔයාලට පෙන්නන්න ඕන නිසායි මේ දේ කරේ. රයිට් ඉතින් අනිවාර්යෙන් මේ ප්‍රීමියම් ප්‍රොමෝ කෝඩ් එක පාවිච්චි කරන්න. ඒ වගේම පල්ලෙහා Telegram group එකේ තියෙන ඔරිජිනල් link එක ඒකෙන් ගිහලා රෙජිස්ටර් වෙන්න. Telegram group එකට ගියාම ඔයාලට link එක ඔටෝමැටිකලි හම්බ වෙනවා. ඔයා එතන රෙජිස්ටර් වෙන්න. ඊට පස්සේ ඔයාලට first deposit bonus එක වගේ මේ ස්ට්‍රැටජි ගැටලුවක් නැතුව ෆලෝ කරලා ගේම් ප්ලේ කරන්න පුළුවන්. රයිට් ඉතින් එහෙනම් හැමෝටම සුබ දවසක් මේ විදිහට මේක ප්ලේ කරලා කරගෙන යන්න පුළුවන්. මොකක් හරි ඉෂුව එකක් තිබ්බොත් Telegram එකේ මට මෙසේජ් එකක් දාන්න. මම ඔයාලට හෙල්ප් කරනවා ඒ ගැන.